කතානායකර විසින් කරනු ලබන නිවේදන 2025 නොවැම්බර් 7 වෙනි දින සිකුරාදා ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2026 වර්ෂය සඳහා අයවැය කතාව ඉදිරිපත් කිරීමට අදාළ පහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සීලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙයින් දන්වනු කැමැත්තෙමි. 2025 නොවැම්බර් 4 වෙනි අඟහරුවාදා 2025 නොවැම්බර් 6 වෙනි බ්‍රහස්පතින්දා සහ 2025 නොවැම්බර් 7 වෙනි සිකුරාදා යන දිනයන්හි ආරක්ෂක වැඩපිළිවෙළ පහත සඳහන් ආකාරයට සිදු කරනු ලබන බවද දන්වනු කැමැත්තෙමි. මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙම දිනවලදී ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. 2025 නොවැම්බර් 7 සිකුරාදා ආරක්ෂක වැඩපිළිවෙළ පහත සඳහන් ආකාරයට සිදු කරනු ලබන බවද දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ හඳුනාගත් අධ්‍යාරක්ෂිත විශේෂ වූ ප්‍රදේශ මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මහජන ගැලරිය ආර්ය අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශයේ වෙතින් නිකුත් කරනු ඇත. මෙදින පාර්ලිමේන්තුව පැමිණීමේදී හැකිතාක් දුරට ශ්‍රීදිරුක කැටුව පැමිණ ලෙසද අමුත්තන් කැටුව පැමිණීමෙන් වැළකී සිටින ලෙසද ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණික ඉල්ලා සිටිමි. තමන් විසින්ම තම රථය පදවාගෙන එන මන්ත්‍රීවරුන්ගේ වාහනය නියමිත රථ කාලයේ ගාල් කිරීම සඳහා මන්ත්‍රී පිවිසුමෙහි කාර්ය මණ්ඩල පිවිසුමෙහි සහ මහජන පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියදුරන් සේවයේ යොදවන බවද දන්වනු කැමැත්තෙමි. මහජන ගැලරිය ආරාධිත අමුත්තන් වෙනුවෙන් සීමා කර ඇති බැවින් තමන් සමග ආරාධිත අමුත්තෙක් පැමිණෙන්නේ නම් ජයන්තපුර පිවිසුමේදී සේවයේ නියුතු අදාළ පොලිස් නිලධාරීන් වෙත ආරාධනා පත්‍රය සමග තම අනන්‍යතාවය තහවුරු කර මහජන පිවිසුම දක්වා පැමිණීමට හැකියාව පවතින බව දන්වා සිටිමි. පාර්ලිමේන්තු රථගාල මෙදින වසා දමන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ රථගාල වෙත යොමු කරනු ලැබේ. මෙදින රථවාහන පොලිසිය සහ සමීප පොලිස් ස්ථාන මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබේ. ඉහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධව සීලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවද කාරුණිකව දන්වනු කැමැත්තෙමි.